දැන් අපි කතා කරන්න යන්නේ ගොඩක් ළමයි පටල ගන්න දේවල් ටිකක් ඒ කියන්නේ පරණ වචන සහ අලුත් වචන නිසා වරද්ද ගන්න දේවල් ටිකක් ඒ තමා දැන් ඉස්සර අපි භාවිතා කරේ අර ණයගැතියන්ගෙන් අපිට හම්බෙන්නේ නැති කොටස එහෙම නැත්නම් ණයගැතියෙක් මැරුණාම බොන්වත් වුණාම උසාවියෙන් කිව්වහම යා බොන්වත් වෙලා යාට සල්ලි ගෙවන්න හැකියාවක් නැහැ කියලා අපි යාගෙන් මේ පොල් ණය විදියට ඒ ණය කපලා දානවා. කියන්නේ ඒක වියදමක් විදියට මූල මොකද ලාභ ප්‍රකාශනය හඳුනගන්න. ඒකට අපි ඉස්සර කිව්වා බොල් ණය කියලා. හැබැයි දැන් ඒක තාමත් බොල් ණය කියන එක භාවිතා වෙනවා. නමුත් ඒකේ අලුත් වචනේ තමයි හානි කරන ලාභ. ඉතින් හානි කරන ලාභ කියන වචනේත් භාවිතා වෙනවා. එතකොට හානි කරන ලාභ කිව්වත් බොල් ණය කිව්වත් ඒ දෙකම එකයි. එතකොට මේක වියදම් ගිණුමක්. සමහර වෙලාවට අහනවා මොන ගිණුමක්ද කියලා විභාගෙදී MCQ පේපර් එකේදී මේක එතකොට වියදම් ගිණුමක්. ඊට පස්සේ අඩමාන ණය වෙන් කිරීම පරණ වචනේ මේක. ණයගැතියෙක්ගෙන් අපිට ෂුවර් නෑ මේ ප්‍රමාණය ගෙවයිද කියලා. ඒ ෂුවර් නැති නිසා අපි යම්කිසි වෙන් කිරීමක් කරනවා. ඒ වෙන් කරන ප්‍රමාණයට අපි ඉස්සර කිව්වා අඩමාන ණය වෙන් කිරීම කියලා. හරිද? විචක්ෂණ සංකල්ප එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පයට අනුව අපිට මූව ෂුවර් නෑ. ඉතින් පාඩුවක් වෙයි කියලා බයට අපි කලින්ම වෙන් කිරීමක් කරගත්ත අඩමාන ණය වෙන් කිරීම. ඒකටම අපි කියනවා හානි කරන ලාභ ඉඩ හැරීම කියලා. එතකොට හානි කරන ලාභ ඉඩ හැරීම කිව්වත් අඩමාන ණය වෙන් කිරීම කිව්වත් දෙකම එකයි. සමහර අය මේකටත් වියදම් ගිණුමක් කියනවා වැරදි. මේක ඇවිල්ලා ණයගැති කියන වත්කමෙන් අඩු කරලා ණයගැති ධාරණගේ මුල් තත්ත්ව ප්‍රකාශනය පෙන්වන එකක් නේ කරන්නේ. එතකොට මේක ඇවිල්ලා වත්කම් අඩු කිරීමේ ගිණුමක්. ඒ නිසා මේක වත්කම් ගිණුමක්. මේක වත්කම් ගිණුමක්. හැබැයි වත්කම් වැඩි කිරීමේ ගිණුමක් නෙමේ වත්කම් අඩු කිරීමේ ගිණුමක්. හානි කරන ලාභ ඉඩ හැරීමේ වියදම. දැන් අපි ගණනය කරනවා හානි කරන ලාභ කීයක්ද ඉඩ හරින්න ඕනේ කියලා මෙච්චරයි. මෙච්චර ප්‍රමාණයක් ඉඩ හරින්න ඕනේ. එහෙනම් ඉඩ හැරීමේ වියදම හර වෙන් කිරීම බැර. වෙන් කිරීම බැර කරේ වත්කම් අඩුවීමක් විදියට. එහෙනම් වියදමක් හරගෙනවා වියදම කියලා වචනේම තියෙනවා. හොඳට බලන්න අඩමාන ණය සාමාන්‍ය අඩමාන ණය කියලා තිබ්බත් ඉඩ හැරීම කියලා වෙන් කිරීම නැති නිසා අඩමාන ණය තිබ්බත් ඒක වියදම විතර වාට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් අඩමාන ණය වියදම කියලා තියෙනවා. කොහොම හරි හානි කරන ලාභ ඉඩ හැරීමේ වියදම කියලා මෙතන තියෙන්න ඕනේ. හැබැයි මේ අලුත් වචනේදී හේතුව තමයි හානි කරන ලාභ ඉඩ හැරීම කියලා විතරක් තිබ්බොත් ඒක වත්කම් අඩුවීමේ ගිණුමක්. හානි කරන ලාභ කියලා විතරක් තිබ්බොත් ඒක බොල් ණය. ඒ නිසා හානි කරන ලාභ ඉඩ හැරීමේ වියදම කියලා තිබ්බොත් ඒ කියන්නේ අඩමාන ණය වියදමට. ඒතර මේක ඇවිල්ලා වියදම් ගිණුමක්. වියදම් ගිණුමක්. තව මේ වගේ ළමයි පටල ගන්න ඒවා තියෙනවා. ෂේ වෙන් කිරීමේ ගිණුම එහෙම. ෂේ වෙන් කිරීම. දැන් ෂේ කියන්නේ කොහොමද තියෙනවා? ෂේ වෙන් කිරීමට සමහර ළමයි වියදම් කියනවා. ෂේ වෙන් කිරීම කියන්නේ මූලදත්ත ප්‍රකාශනයේ වත්කම් වල පිරිවැයෙන් සමුච්චිතය අඩු කරලා ධාරණගේ පෙන්වන්නේ. එතකොට ෂේ වෙන් කිරීම හැමතිස්සම සමුච්චිතයට යන්නේ. එතකොට ෂේ වෙන් කිරීම කරන්නේ මොකද්ද? වත්කමේ අගය අඩු කරනවා. එහෙනම් මේකත් ඇවිල්ලා වියදමක් නෙමේ මේක ඇවිල්ලා වත්කම් ගිණුමක්. හැබැයි වත්කම් මොනවා වෙන ගිණුමක්ද? අඩුවීමේ ගිණුමක්. මේ වගේ තව ඒවා තියෙනවා. තව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකට දාන්න නැත්නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ඔය ටික තමයි ඉතින් අදට කතා කරන්නේ. ඉතින් හැමෝටම good luck.